රට වෙනස් වෙන්න පටන් අරගෙන තියෙන. ඒකත් එක්ක අපි ආර්ථික සැලසුම් සකස් කරමින් විශේෂයෙන්ම මේ ගම දක්වා වෙච්ච සංවර්ධන ක්‍රියාවලිය එළලා තියෙනවා, සැලසුම් කළා තියෙනවා, බජට් එකෙන් සල්ලි වෙන් කළා තියෙන ඒකට අමාත්‍යාංශ වල වැඩ කටයුතු කරන ඒ වෙනුවෙන් අන්නේ කටයුතු වලට අපිට වැදගත් මේ ගමේ පළාත් පාලන ආයතනයේ බලය. Finished O level at your graduate campus foundation course 20,000 rupees off. Diplomas in English, IT, business now at 50% off. මොකද මේ ඔක්කොම එකට ගැට ගැහිලා තියෙන්නේ. ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව, පාර්ලිමේන්තු කණ්ඩායම, පාර්ලිමේන්තුව සහ පළාත් පාලන ආයතනවල බලය. ආණ්ඩුව හැටියට අපි වැඩ කටයුතු කරගෙන ඔබේ ජීවිත පහසු කරන්න ඒ කටයුතු කරනකොට ඒක ගමට දැනෙන විදිහට වැඩ කරන්න නම් මේ ගමේ බලයත් ජනාධිපතිතුමාත් එක්ක ආණ්ඩුවත් එක්ක යා යුතු වෙනවා. ඔබට පුළුවන්කම ලැබුණා පහුගිය ජනාධිපතිවරණයේදී. හැමෝම බෑකින් හිටපු දිනන්න බෑ කියපු හිටපු ජනාධිපතිවරයා දැන් අපේක්ෂකයා බලයට පත් කරන්න. ඊළඟට මහමැතිවරණයේදී අපි ඉල්ලුවේ නැහැ 3-2 බලයක් දෙන්න කියලා. ඔබ 3-2කට වැඩි බලයක් ලබා දුන්න ලංකාවේ ඉතිහාසයේ තනි පක්ෂයක්. එතරම් ආසන ප්‍රමාණයක් දෙනගත පළවෙනි අවස්ථාව. එවැනි ජනතාවකට පුළුවන් අපි ඔක්කොම එකතු වෙලා මේ ගමේ බලයත් මාලිමාවට ලබා දීලා ඊළඟ පියවර සම්පූර්ණ කරන්න. මොකද මේක අවශ්‍යයි. හැමදාම ඡන්ද කරගන්නත් බෑ. මේ ඡන්දෙන් පස්සේ ප්‍රධාන මැතිවරණ අවසන් වෙනවා. ඊළඟ තියෙන පළාත් සභා ඡන්දයක් විතරයි ඉතුරු වෙලා. පළාත් සභා ඡන්දේ කොහොමද මේ අවුරුද්දේ පැවැත්වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන සමහර නීති වෙනස්කම් කරන්න සිද්ධ වෙනවා. කොහොමද අපි එක දිගට දැන් මාස 6කට ඡන්ද 3ක් ආපු නිසා